ජීවිතේ ලොකුම තෑග්ග හැම වෙලාවෙම මිල අධික දෙයක් නෙමෙයි. හිතෙන් දෙන ආදරයයි. ඉතින් අද දවස් අපි ආරම්භ වුණේ අම්මගේ 50 වෙනි උපන්දිනය වෙනුවෙන් ලස්සන gift එකක් හොයන්න ගිහින්. ඉතින් නංගි මායි උදෙන්ම ගියා අම්මට gift එකක් ගන්න. ඉතින් සමහර දවස් ජීවිතේ මතක වෙනවා. ඒක ලොකු ඉවෙන්ට්ස් නිසා නෙමෙයි හිත පිරෙන පුංචි මොහොතවල් නිසා. මුලින්ම අපි ගියා අම්මට ලස්සන gift එකක් හොයන්න. හැබැයි මගේ හිතේ තිබ්බ දේ හොයාගන්න බැරි වුණා. ඇත්තටම ඔයාලා හිතන්නේ අපි කාට හරි gift එකක් දෙද්දී ඒකේ වටිනාකම තීරණය වෙන්නේ ඒකේ මිලෙන් කියලාද? නැහැ. ඔයා දෙන හදවතින් තමයි ඒකේ වටිනාකම තීරණය වෙන්නේ. ඉතින් මම හොයපු gift එක මෙතන තිබුණ නැහැ. ඒ නිසා අපි පුංචි fancy item ටිකක් ගත්තා. ඒ වගේම ආච්චි අම්මයි පුතා ඉන්න පොඩි ෆොටෝ ෆ්‍රේම් එකකුත් හදාගත්තා. ඇත්තටම අම්මා තාත්තා වයසට යනවා කියලා කියන්නේ ඒක තවත් අවුරුද්දක් ලැබුණා කියන එක නෙමෙයි. එයාලත් එක්ක මතක හදන්න තියෙන කාලය තවත් ටිකක් අඩු වෙනවා කියන එක. ඒ නිසා පුළුවන් තරම් එයාලට වෙලාව දෙන්න. ලොකු දේවල් නොවුනත් පුංචි සර්ප්‍රයිස් එකක්, වැළඳ ගැනීමක්, හිත පිරෙන වචනයක් ඒවා තමයි එයාලට ලැබෙන ලොකුම තෑගි වෙන්නේ. අපිට මුදල් ආපහු හොයාගන්න පුළුවන්. නමුත් කාලය ආයෙත් ගන්න බෑ. ඒ නිසා ආදරේ හිතේ තියාගෙන ඉන්න එපා. අදම කියන්න, අදම පෙන්වන්න. හවස අපි පන්සල් ගියා. ජීවිතේ කොච්චර කාර්යබහුල වුණත් ටික වෙලාවක් නිහඬව ඉඳලා හිත සංසුන් කරගන්න ලැබෙන තැන්වලට යන එකට වෙනම වටිනාකමක් තියෙනවා. හැමදාම අපිට ඕන දේවල්ම ඉන්නට වඩා ලැබිලා තියෙන දේවල් ගැන ස්තුති කරන්න අමතක කරන්න එපා පන්සලකට ගියාම. ඉතින් අපි කැලණියාවා මේ නම් රෑ 11ට විතර ඇති. ඉතින් දෙවෙනිදා තමයි අම්මගේ බර්ත්ඩේ එක තිබ්බේ. අපි පළවෙනිදා රෑ 11ට විතර තමයි කැලණි පන්සලට ආවේ. ඊට පස්සේ අපි මල් අරගෙන පන්සල ඇතුළට ගියා වඳින්න. ඇත්තටම අපි හැමෝම ජීවිතේ සල්ලි පස්සේ දුවනවා, හීන පස්සේ දුවනවා. ඒ අතරේ අපි ආදරය කරන අයත් කාලයත් හිමින් ඉස්සරහට යනවා නේද? ඒ නිසා පුළුවන් හැම වෙලේම ඔය ආදරය කරන අයත් එක්ක මතක හදන්න. ඉතින් අපි මේ විදිහට මල් පහන් පූජා කරා. පෑන් කල ටික ලෑස්ති කරගත්ත බෝධින් වහන්සේ නාවන්න. ඊට පස්සේ අපි ගියා පහන් පත්තු කරන අම්මා නම් අම්මගේ බර්ත්ඩේ එක වෙනුවෙන් පහන් 50ක් පූජා කරා. ඒ විදිහට අපි පහන් පත්තු කරා. මේ විදිහට පන්සලට ඇවිල්ලා පහනක් පත්තු කරද්දී හිතට දැනෙන සැනසීම වචන කරන්න හරි අමාරුයි. පොඩ්ඩක් ඇහැරිලා ඊට පස්සේ ওই විදිහට අපි චෛත්‍යරාජානන් වහන්සේට මල් පූජා කරා. කොහොමද යාළුවනේ කැලණි පන්සලේ රෑ 12න් පස්සේ සෙනග අඩුයි. හැබැයි කෙමවල දවස් වලට වැඩි නැත්නම් රැට සාමාන්‍යයෙන් අපිට නිදහසේ වදින්න පුළුවන් නැත්නම් සෙනග වැඩිනේ. අන්න අපේ පොඩ්ඩගේ කෝලන් ඉතින් නිදි මත නම් ගානක් නැහැ. එතන චූටි බබෙක් හිටියා. එයා නම් හොඳටම නිදි මෙයාගේ වයසේ. මෙයා හැහැරිලා. එයාටත් අදට හරියටම මාස 8 සම්පූර්ණ වුණා. ඊට පස්සේ අපි ඔක්කොම එකතු වෙලා පන්සල් ගත්තා. ෆස්ට් ටයිම් යාළුවනේ වැලි වල ඉඳගත්තේ. වැලියට ටච් වුණේ ෆස්ට් ටයිම්. එයා ඒකට පොඩක් ආස වුණා මං හිතන්නේ. ඊට පස්සේ අපි ගියා පෑන් කල් නාවන්න බෝධින් වහන්සේ. බෝධින් වහන්සේ නාවන්න අපි තියලා ගිහපු පෑන් කල් ටික අයින් කළා. ඊට පස්සේ අපි අලුතෙන් ආයෙ පෑන් කල් ගෙනල්ලා බෝධින් වහන්සේ නාවලා මේ විදිහට වැඳලා ඉවර වෙලා ගෙදර යන්න තමයි ලෑස්තිනේ. සතුටින් ඉතිරි සෙනෙහි මිහිරි අහසේ ඉරුසේ අම්මා නිවසේ
ඉරුසාඳු අප හැම ලංකේරු රැහෙනින් සීදීලා ඇකයෙන් මීදීලා මව්ගෙන්